මෙට්‍රෝ එකේ අපි දෙන්න ඔන්න තනියෙන්ම යන දවස මේ අපි මීට කලින් ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ හස්බන්ඩ් එක්ක ගිහින් තිබුණාට අපි දෙන්න මේ තනියම ගිහින් තිබුණ නැහැ. අද තමයි මේ පළවෙනි වතාව. ඒ කියන්නේ හස්බන්ඩ් එකට ඔෆ් වෙනවා කියලා අපිට එයා වැඩ කරලා එනකොට එතන මගට ඇවිල්ලා ඉන්න කිව්වා. ඉතින් මෙට්‍රෝ එකේ යන්න ඕන. මේ අයනුයි මමයි දෙන්න ඉතින් මේ මෙට්‍රෝ එකට අපේ අපාර්ට්මන්ට් එක ගාව ඉඳලා යන ගමන් ඉන්නේ. ඉතින් අපිත් එක්ක මේ මෙට්‍රෝ එකේ මම මේ පළවෙනි පාරම යන හින්දා තනියම පළවෙනි පාර යන හින්දා ඊතර ටිකක් චුට්ටක් බයයි. ඒත් යමු try කරලා බලමු. ඉතින් ඔයාලට ඉස්සරහා පේනවා ඇති මේ එම් අකුර ගහලා තියෙන එතනින් තමයි මෙට්‍රෝ එකට යන්න තියෙන්නේ. එතනින් අතුරට ගිහිල්ලා තමයි අපිට මෙට්‍රෝ එකට පේ කරලා මේ අතුරට යන්න තියෙන්නේ. මේ විදිහට මෙතනින් පල්ලෙහාට තමයි මේ මෙට්‍රෝ එකට යන්න තියෙන්නේ. දැන් අපි බලමු එතනින් කොහොමද පේ කරලා අතුරට යන්නේ කියලා. හස්බන්ඩ් කියලා දීපු විදිහට තමයි මමත් මේ තනියම යන්නේ. මට තනියම නම් ප්‍රශ්නයක් නැහැ. මේ අයානුත් ඉන්න හින්දා ටිකක් හිතට මේක අපි බලමු කොහොමද කියලා. ඊට පස්සේ මේ පේමන්ට් එක කරලා මෙට්‍රෝ එකට ඇතුල් වෙන්නේ. ඉතින් මෙන්න මෙතන මේ විදියට අපේ කාඩ් එක ස්කෑන් කරලා එතනින් තමයි අපිට මේ වගේ ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් මෙතනින් මෙන්න මේ විදියට පහළට ගියාම තමයි මෙට්‍රෝ ස්ටේෂන් එක අපිට හම්බ වෙන්නේ. එතන තමයි මෙට්‍රෝ එක ඇවිල්ලා නතර කරන්නේ. ඉතින් මේ ඇවිල්ලා තියෙන නම් වෙනත් නගරයකට යන මෙට්‍රෝ එකක් අපිට යන්න ඕනේ එලයි රෝල් වලට. ඉතින් ඒ මෙට්‍රෝ එකේ එන්න තව විනාඩි 12ක් තියෙනවා. එතකන් අපි චුට්ටක් මෙතන ඉන්න වෙනවා. මේ අපි දැන් ඉන්නේ රාවුල් දොම්නි කියන මෙට්‍රෝ ස්ටේෂන් එකේ. ඉතින් මමත් තාම හරියට මෙහි තියෙන ගම්වල නගරවල නම් හරියට ප්‍රොනවුන්ස් කරන්න දන්නේ නැහැ. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ අපේ මෙට්‍රෝ එක එනකන් තමයි ඉන්නේ. නේද? සේහය. හස්බන්ඩ් කෝල් කරා. ඒකයි වීඩියෝ එක දිගටම කරගෙන ඉන්න බැරි වුණේ. මෙතන තමයි දැන් අපේ මෙට්‍රෝ එක එන්නේ. ඔය ඉන්නේ අපේ මෙට්‍රෝ එක. අපි යන්න ඕනේ මෙන්න මේකේ. දැන් අපි ඉන්නේ මේ මෙට්‍රෝ එක ඇතුලේ. අද නම් සෙනග නැහැ. අපිට ඕන තැනක වාඩි වෙන්න පුළුවන්. මේ වගේ කැමති තැනකින් වාඩි වෙන්න අපිට පුළුවන්. ඉතින් අපි දෙන්න ටිකක් ඇවිදලා ගිහිල්ලා මෙන්න මේ වගේ තැනකින් වාඩි වුණා. දැන් අපි ඉන්නේ මෙට්‍රෝ එක ඇතුලේ. මේක ලොකු සෙනගක් නැහැ. මේ අයගේ මායි දෙන්න දැන් වාඩි වෙලා ඉන්නවා. තාම මේක යන්න ගත්තේ නැහැ. 2:10 තමයි මේක මෙතනින් යන්නේ. ඉතින් ගොඩක් ලේසි පහසුයි. ලොකු තදබදයක් නැහැ. සාමාන්‍ය විදියට අපිට යන්න පුළුවන්. මේ විදියට ඔටෝ ඕපන් වෙන ඩෝ එකක් තමයි තියෙන්නේ. ඒක ඔටෝම ක්ලෝස් වෙනවා. මේ විදියට තමයි අයානුයි මමයි දෙන්න මෙට්‍රෝ එකේ තනියම එරයි රෝ වලට ආවේ. ඉතින් දැන් මෙතන චුට්ට වෙලාවක් අපිට ඉන්න වෙනවා හස්බන්ඩ් එනකම්. ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන බලාපොරොත්තුවෙන් එතකන් ගිහින් එන්නම්.